ක්‍රමවේද සමහර ඒවා මෙහාට ගෙනලා තියෙනවා. ඔය ළමයින් තියලා යන ඒවා, බීලා ඩ්‍රයිව් කරන එක, බීලා වාහනේ ලෝන එක, ළමයින්ට හිංසන කරන එක, කාන්තා හිංසනය, ඒ වගේ දේවල් අරගෙන කාන්තා හිංසනය විතරනේ පිරිමි හිංසනයක් තියෙනවා ඇත්තටම. ඒවා ලංකාවේ ක්‍රමවේද සමහරු මෙහාට ගෙනල්ලා තියෙනවා මේ පහුගිය දවස්වල. පහුගිය පසුගිය අවුරුදු 2-3 ඇතුළත. මොකද අවුරුදු 2-3 ඇතුළත තමයි මේ කතන්දර එළියට එන්නේ වැඩිපුර. හරි? දැන් කතන්දර දෙකක්ම තියෙනවා හොඳ. දැන් ලංකාවේදී දරුවෙක් තියලා යනවනේ සමහරලාට ගෙදර. සමහරලාට අවුරුදු 10 12 සහෝදරයා සහෝදරියට කියනවා පොඩි එකව බලාගනින් මං ගිහිල්ලා එනකම් කියලා. තාත්තා වැඩ යනවා, අම්මා කඩේට යනවා, එක්ක අම්මා වෙල්දාම යනවා, මොකක් හරි දෙයකට යනවා. එහෙම තමයි ආච්චිලා ගෙදර තියලා යනවා. එහෙම නැත්නම් අසල් වැසියෙකුට කියලා යනවා මේ පොඩි එකා ගෙදර ඉන්න චුට්ටක් බලනවාද කියලා. එහෙම ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ ක්‍රමවේදය මෙහෙට ගෙනල්ලා තියෙනවා සමහරු. එහෙම ගෙනල්ලා අමාරු වෙටිච්ච කතා දෙකක් මම දැන් දන්නවා. මේ ඊයේ පෙරේදා. එකක් තමයි තාත්තා බීලා ඇවිල්ලා බීලා මේ කෙයාගිව ආපු පවුලක් අම්මා කෙයාගිව තාත්තා ඉතින් ඩිපෙන්ඩන්ට් හැටියට වෙන රස්සාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. තාත්තා බීලා ඇවිල්ලා ළමයින්ට තරවට කරනවා හොඳටම. අම්මත් එක්කත් රණ්ඩු වෙනවා එහෙම. ඒ රණ්ඩුව අහගෙන හිටපු අල්ලපු ගෙදර සුද්දා පොලිසියට කෝල් කරලා තියෙනවා මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා. ඉතින් පොලිසියෙන් ඒ වෙලෙම ආවා. මොකද ළමයින්ට හිංසනයක් වෙනවා කියලා හරි භාර්යාවට හරි ගෙදරක හිංසනයක් වෙනවා කියලා දැනගත්තාම තමන්ගේ යුතුයකමක් තියෙනවා ඒක දැනුම් දෙන්න ඒ ආයතන වලට. ඒ ආයතනය තමයි පොලිසිය. එක ආයතනයක්. ඉතින් පොලිසියට දැනුම් දුන්නා පොලිසියෙන් ආවා ළමයි දෙන්නව ගත්තා ගෑයකට. මොකද ඒ වගේ වුණාම ලොකු ඉන්වෝල්ව්මන්ට් එකක් එනවා. කෙයා වර්කර්ස්ලා එනවා, කවුන්සිල් එක එනවා, ළමයි ඉන්සන කාන්තා මේ කාර්යාංශය එනවා, පොලිසිය එනවා. ඒ ඔක්කොම එකතු වෙලා ෆොස්ටරින් තියෙන ඒගොල්ලොත් එකතු වෙලා ඒ ළමයින්ව අරගෙන ඒ ළමයින්ව සමහරුන්ට මේ සම්මන් ජාතිය ආපහු හම්බෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා. ඉතිහාසයේ එහෙම වෙලා තියෙනවා. එතකොට සමහර ළමයි මෙහි ඉපදුනා නම් ඒ ඉපදිච්ච ළමයාව කොහොමද දෙන්නේ නැහැ කියලා කියනවා. මේ රටින් ආපහු එළියට ගෙන එක දෙමාපියන්ට සමහරලාට ළමයාව දකින්න හම්බෙන්නේ අවුරුදු 18 වුණාට පස්සේ. ඒකත් වෙන්න බෑ මොකද 18 වෙලා 18ක් ජීවත් වුණාට පස්සේ ළමයා ඒ දෙමාපිය අවශ්‍ය නැහැනේ. එහෙම නෙවෙන්නේ. එතකොට මෙහි ළමයින් එහෙම තියලා යන ගෙවල් වල ළමයින්ව තියලා යන ක්‍රමවේදයක් නීතියක් රූලක් නැහැ. නමුත් ඒවට ගයිඩ්ලයින්ස් තියෙනවා. මෙන්න මෙහෙම තිබ්බොත් මෙහෙම හොඳයි මේ විදිහට තිබ්බොත් මෙහෙම හොඳයි කියන ගයිඩ්ලයින්ස් තියෙනවා. ආණ්ඩුවේ නීතියක් නැහැ ඒකට. මොකද කොහොමත් ඉපදිච්ච අතදරුවා ඉඳලා අවුරුදු 3ක් යනකම් දරුවෙක්ව විනාඩි 15ක්වත් තනියෙන් තියන්න බෑ කියන සම්මතයක් තියෙනවා. තියන්න බෑ. ගෙදර විතරක් නෙමෙයි අපිට වාහනයක තියන්නත් බෑ. දැන් වාහනයක තියලා වෙච්ච දේවල් තියෙනවනේ. දැන් අම්මා කෙනෙක් ළමයි දෙන්නෙක් වාහනේ තියලා ගියා බියුටි පාර්ලරයකට. එයාගේ සැලූන් එක මේ මුණ හදාගන්න. සමයකේ අවුයි තියලා ගියා. විනාඩි 30කින් එනකොට ළමයි දෙන්නම මැරිලා. වාහනවල වීදුරු වහලා තිබ්බොත් ළමයි නෙමෙයි බල්ලෙක් පූසෙක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. හරි? එහෙම ක්‍රමවේද සමහර දෙමාපියෝ කරලා තියෙනවා. ඉතින් ඒක ඒ ලංකාවේ තියෙන ක්‍රමවේදය නෙමෙයි මෙහෙට අදාළ වෙන්නේ. ළමයි එහෙම වුණොත් එහෙම අපරාධ නඩුවකට තමයි මූණ පානවා කෙලින්ම. හරි? ළමයි ඒ තුනෙන් අවුරුදු මේ අතදරව සහ 3 ඊට පස්සේ අවුරුදු 12 වෙනකම් ළමයෙක්ට මේ තනියෙන් ඉන්න ක්‍රමවේදයක් සලස්සන්න බෑ ගෙදර. අම්මලා යනවනම් ඒ ළමයා ගැන බලන්න කවුරු හරි වැඩිමහල් කෙනෙක් ඉන්න ඕනේ. එහෙමද අම්මා ළමයාව අරන් යනවා. අම්මා තාත්තා ළමයාව ගෙනියන්න ඕනේ. 12 එක්කෙනාට 6 එක්කෙනා බලා ගන්න දීලා යන ක්‍රමවේදය මෙහෙ කරන්න බෑ. ළමයෙක්ව තනියෙන් තියන්න පුළුවන් විදිහ තමයි වයස තමයි අවුරුදු 16. 16න් එහාට ළමයෙක්ට තනියෙන් 16න් එහාට ළමයෙක්ට එළියට බහලා යන්නත් පුළුවන් මේ රටේ. 18 වෙනකන් ඉන්න ඕනේ නැහැ. රජයෙන් තියෙන ප්‍රතිපාදන ඒවා හරි 16න් පස්සේ යන්න පුළුවන්. කොලෙජ් යුනිවර්සිටි 18 යනවා. කොලෙජ් යන 16න් ඉඳලා යන්න පුළුවන්. එහෙම. නමුත් ඒ 16 වෙනකන් ඒ ළමයාව බලා කියා ගැනීම දෙමාපියෝ කරන්න ඕනේ. ඒ වයසක් දාලා නැත්තේ ළමයෙක්ව ගෙදර තියලා යන්න පුළුවන් කියන වයස දාලා නැත්තේ එක එක ළමයි එක එක විදිහනේ මේ දියුණු වෙන්නේ. බැචුවෙන් බැචුවරිටි එකක් බලපාන්නේ මොලේ කොච්චරද
වර්ධනය වෙන එක අනුවනේ බලපාන්නේ. ඉතින් සමහර ළමයි අවුරුදු 25ක් තිබ්බත් ගෙදර තනියෙන් තියන්න බෑ. සමහර ළමයි අවුරුදු 10 12 යනකොට අන්න පුළුවන්කම තියෙනවා කියලා දෙමාපියන්ට දැනෙනවා. අන්න එහෙම ළමයින්ව දෙමාපියන්ට තියලා යන්න පුළුවන්. බැරි කමක් නැහැ. පොඩි වෙලාවකට. නමුත් එහෙම තියලා යනකොට ඒකට ක්‍රමවේදයකුත් තියෙනවා සලස ගන්න. මේ ළමයා මෙහෙම තියලා යන එක ආරක්ෂා සහිතද? මේ ළමයට මේක ඉන්න පුළුවන්ද? හදිස්සියක් වුණොත් මෙයා කාවද කන්ටැක්ට් කරන්නේ? කොහොමද මාව සම්බන්ධ කරගන්නේ? අපි හිතමු උදාහරණයක් තාත්තා වැඩට යනවා. අම්මා ඉන්නවා. අම්මා යනවා දරුවා තියලා ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකට. සමහරවිට සුපර් මාකට් එකට යනවා. දරුවා ගෙදර ඉන්නවා. එක දරුවයි කියමු. දරුවෝ දෙන්න හරි තුන් දෙනා හරි එක දරුවකින් අපි ගමු. මෙයාට මේ ගෙදර ඉඳීම සුරක්ෂිතද? ගෙදර අනතුරුදායක දේවල් තියෙනවද? හදිස්සියක් වුණොත් එයා මාව කන්ටැක්ට් කරගන්නේ කොහොමද? මේ පිළිබඳව කාව හරි දැනුවත් කරන්න ඕනේද? ඔය ආදී මේ උත්තර හදාගන්න ඕන ප්‍රශ්න ගණනාවක් තමන් විසින්ම තමන්ම උත්තර හදාගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ළමයින්ට වෙච්ච අකරදැබ්බ කතා කීපයක් තියෙනවා. මම ඒවත් කියන්නම්. මේ රටේ කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒවා බලන්න කොහොමද විදුහලෙන් ඉස්කෝලෙන් කොහොමද ඒ ළමයින්ගේ සුබ සාධනේ බලන්නේ කියන එක මම කියලා දෙන්නම්. කොහොමද වෙන්නේ කියලා. වෙච්ච කතන්දර වලින්. දැන් ළමෙක් තියලා යනවා නම් අපි කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මම දැන් කලින් කිව්වනේ. ඒකේ එක තමයි දැන් ළමයා සමහර ළමයි ඉන්නවනේ කරුවලට බය. අපි තියලා යනකොට කරුවල වැටෙන්න බෑ. එංගලන්තේ දැන් මේ දැන් කරුවල වැටිගෙන එන්න යන කාලේ තියෙන්නේ. හවස 3 වෙනකොට කරුවල එනවනේ. ඉතින් ළමයෙක් තියලා ගිහිල්ලා කරුවලින් පස්සේ ඒ ළමයට ඉන්න ඒ ළමයා කැමති වේද? කම්ෆර්ටබල් වේද? එතන තියෙන්නේ ළමයාටත් කම්ෆර්ටබල් වෙන්න ඕනේ, දෙමාපියන්ටත් කම්ෆර්ටබල් වෙන්න ඕනේ. එහෙමනම් තමයි තියලා යන්න පුළුවන් වෙන්නේ. එතකොට කවුරු ඇවිල්ලා ඉන්නකොට දොරට ගැහුවොත්, තනියෙන් ඉන්නකොට කවුරු දොරට ගැහුවොත් මොකද කරන්නේ? ගෙදර ගින්නක් ගත්තොත් මොකද කරන්නේ? ඉතින් පොලිසියට 999 ඩයල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම ක්‍රමවේදයක්ම ළමයින්ට කියලා දීලා තමයි ළමයින්ව ගෙදර තියාගන්න පුළුවන්. ළමයින්ට සායකක් තියෙනවනේ ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන් ඇක්සස් ඉන්ටර්නෙට් ඇක්සස් එකක් තියෙනවා. එහෙම වුණොත් ඒ ළමයා මොනවද බලන්නේ කියලා දැන් ගෙදර ඉන්නවා නම් අඩු ගානේ දන්නවනේ මොනවද බලන්නේ කියලා. පොඩ්ඩක් හරි ඔළුව දාලා බලන්න පුළුවන්. අර වෙලාවක මොකද කරන්නේ? තනියෙන් නම් ළමයා ඉන්නේ. සමහරට යාගේ පන්තියේ යාළුවෝ අහල පහල ඉන්න පුළුවන්. තනියෙන් ගෙදර ඉන්නේ මං එන්නම් කියලා. ඉතින් දෙන්නෙක් ඇවිල්ලා තුන් දෙනෙක් ඇවිල්ලා මෙතන වෙන ක්‍රමවේදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒව ගැන පරිස්සම් වෙන්න ඕනේ හොඳටම. දැන් මම කියන්නම් තව පවුලකට වෙච්ච දෙයක්. අම්මා කියාගිව තාත්තා බොන කෙනෙක් මේ තාත්තා අම්මව ඩ්‍රොප් කරන්න උදේ අම්මව බැලට දාන්න මෙයා අරන් ගියා අම්මව ගෙදර මාස 6 සහ අවුරුදු 5 දරුවෝ දෙන්න තියලා. ගෙදර තියලා ගියා. ඩ්‍රොප් කරන්න තියෙන කියනකොට ඉතින් විනාඩි 10ක දුර බලන්නකො විනාඩි 10ක දුර ගිහිල්ලා යනකොට වෙච්ච දේ කියලා විනාඩි 10ක් කියලා කිව්වට දාන්නනේ 10 20 30 සමහරට වෙන්න පුළුවන් ඒ දුර. ඒගොල්ලෝ යනවා දැකලා කීප ගමනක් කීප දවසක් මේ විදිහට නේබර් කෙනෙක් නොටිස් කරා මේ ළමයි දෙන්න තියලායි මේගොල්ලෝ යන්නේ කියලා. දන්නා ඒ ගෙදර ඉන්න පොඩි ළමයි. නේබර් කතා කරා පොලිසියට. පොලිසිය තියන්නේ 101 කියලා නම්බරය. හදිසි නැති ඒවා කතා කරන්නේ. එයා ඒකට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. පොලිසියෙන් ආවා ළමයි දෙන්නව ගත්තා කෙයායකට. මේ කෙයා වර්කර්ස්ලාව එතකොට කවුන්සිල් එකේ ඉන්වෝල්ව් වුණා. ළමයින් කාර්යාංශයේ ළමයි අරන් ගියා. අම්මලා තාත්තලා අම්මා ඉන්න තැනට ගිහලා අම්මව ඇරෙස්ට් කරා. තාත්තව මගදී ඇරෙස්ට් කරා. දවස් දෙකක් පොලිසිය තියාගෙන ඒ දෙන්නව රිලීස් කරා. නමුත් ඒගොල්ලන්ව හෙට අනිද්දා චාර්ජ් කරන කතාව තියෙනවා. දැන් ළමයි දෙන්නට මොකද වෙන්නේ? එක ළමයෙක් මේ රටේ ඉපදිච්ච ළමයෙක්. ඒ ළමයාම ආපහු දෙමාපියන්ට දෙන්න තියෙන chance එක බොහෝම විරලයි. බොහෝම මෙන්න මෙච්චරයි තියෙන්නේ. දෙන්නේ නැති ගානට තියෙන්නේ. පහේ ළමයව ගන්න පුළුවන් වෙයි. පෙන්නලා මේගොල්ලෝ හොඳ දෙමාපියෝ කියලා පෙන්නලා උසාවියට ගිහිල්ලා මොකද ජජ් කෙනෙකුටත් බලනවා හොඳටම තරලි බලන හොඳටම බලනවා මේ දෙන්නට ආපහු දෙන්න පුළුවන් මේ ළමයා කියලා. ළමයිගේ පරිස්සම. ළමයි තනියෙන් අවුරුදු 5ක ළමයෙක් ඉන්නකොට ගින්දරක් ගහන්න පුළුවන් නේ. ඉන්දරක් වාක් කරනවා ඒ ළමයාත් ඉවරයි මේ එහෙම ඕනේ. ඔය දෙමාපියෝ දෙන්නට හදිස්සි අනතුරක් වුණා මොකක් හරි. ඉතින් දෙමාපියෝ එනකම් මේ ළමයි බලන් ඉන්නවනේ. ඔය විනාඩි 10 විතර බලන් ඉන්නේ. කවුද ළමයිගේ මේ ජීවිතය ගැන වක් කියන්නේ එතෙන්දී. ඒව තමයි සලකන්නේ. ඒක ලංකාවේදීත් ඕව සලකනවා දැන් ළමා කාර්යාංශය කියලා තියෙනවා. දැන් ඇත්තටම ඔතෙන්දි මට දැන් ආපහු කාරණයක් තියෙනවා කියන්න. මේ තියෙනවා DBS කියලා එකක්. Disclosure and Barring. ඒ කියන්නේ Barring service disclosure and barring. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්
ළමයි එක්ක වැඩ කරනවා නම් ළමයින්ට උගන්වනවා නම් ළමයින් එක්ක ඒගොල්ලන්ගේ වරුවක් හරි ගත කරනවා නම් ඒගොල්ලන්ව චෙක් කරනවා ඒගොල්ලන්ගේ DBS එක ඒගොල්ලන්ගේ ඒ ක්‍රමවේදයෙන් ඒගොල්ලෝ සමත්ද කියලා. ඒ කියන්නේ previous convictions එයාගේ පෙර වැරදි තියෙනවද මේ ළමයින් එක්ක ඒගොල්ලන්ට දඬුවම් කරලා තියෙනවද පෙර වැරදි වලට පොලිසිය උසාවියෙන් දඬුවම් කරලා තියෙනවද එහෙම චෙක් කරලා බලනවා. ඇත්තටම අපි එහෙම චෙක් කරනවද? මොන්ටිසෝරි ඉඳලා ගත්තාම උසස් පෙළ වෙනකම් උසස් පෙළේ ඉඳලා විශ්වවිද්‍යාලයට යනකම් එහෙම වෙනවද? විශ්වවිද්‍යාලේ මොන්ටිසෝරි වල ඉන්නවා නිසා අපි දන්නවනේ සමහර ගුරුවරු ළමයින්ට අතවර කරන ළමයින්ට මේ තර්ජන මේ ශාරීරික හිංසා පීඩා කරන එහෙම නැත්නම් සාමාන්‍ය ඉස්කෝල වල ඉන්නවනේ සමහර ගුරුවරු ළමයින්ව අපයෝජනය කරන ඉන්නවා නේ. අපේ ඉස්කෝලේත් හිටියා කෙනෙක් එහෙම කරලා. එතකොට ටියුෂන් ගුරුවරු කොතෙන්ටද ඒගොල්ලන්ව මේ ඇති වෙන්නේ? කවුද ඒගොල්ලන්ව නියාමනය කරන්නේ? නියාමනයක් නෑ ටියුෂන් ගුරුවරු ටියුෂන් දෙන හැම ගුරුවරයාම කවුද කියලා දැනගන්න ඕනේ ආණ්ඩුවෙන්. දැනගෙන චෙක් කරලා බලන්න ඕනේ මේගොල්ලන්ට මෙයාට ළමයිව බාර දෙන්න පුළුවන් ද පැය ගාණක් හරි උගන්වන්න කියන එක. sexual abuse වෙන්න පුළුවන්, physical abuse වෙන්න පුළුවන්, mental abuse වෙන්න පුළුවන්. එහෙම ඒවට ළමයින්ව භාජනය කරන නොකරන කෙනෙක්ද කියන එක සහතික කරගන්න ඕනේ. දෙමාපියොත් ඒ ගැන කල්පනා කරන්න ඕනේ. ඒකම තමයි පන්සල, කෝවිල, පල්ලිය, මුස්ලිම් පල්ලිය, ක්‍රිස්තියානි පල්ලිය. ඔය ආගමික සංස්ථා හතරෙත් ඉන්නවනේ පොඩි ළමයි එක්ක වැඩ කරන අය. විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ ඉන්නවනේ පොඩි හාමුදුරුවෝ. මේව කරන්නේ ඉතින් අපි චෙක් කරලා බලන්න ඕනේ මේ හාමුදුරන්ට මේක මෙහෙම පුළුවන්ද? මේ විදිහට හරිද මේ හාමුදුරුවෝ මේ ඇත්තටම මේ එහෙම මේ ළමයෙක්ව හදා කියා ගන්න මානසික තත්ත්වයෙන් ඉන්නවද කියන එක. ඒ කියන්නේ දරුවෙක්ව කියලා කියන්නේ දරුවා මහාන කරලා ඉවිල්ලා මහානකමේ මෙයාව තියාගෙන උගන්වන්න මෙයාට සුසුකමක් තියනවද කියලා. නැත්තම් නුසුසුසු කියලා. ඊයේ පෙරදා වුණානේ කවිබණ කියන හාමුදුරු කෙනෙක් කුඩුත් එක්ක. ඒක හිතලා බලන්න. එයා කොයිතරම් දුරට සුදුසුද කියලා. කවිබණ කිය ලංකාවේ ටීවී channel වලයි ලංකාවේ හැමතැනම ගිහිල්ලා එහෙම ප්‍රසිද්ධියක් තියෙන වැඳ දන ගගහ වැඳ කන්න දීලා බොණ්ඩ දීලා ඔක්කොමත් කළා. එයා කරපු වැඩේ බලන්න. මං කියන්නේ එයා වරදකාරයෙක් වෙනකම් මම එයා වරදකාරයෙක් කියන්නේ නමුත් එයා වරදට අහු වෙලා තියෙනනේ මේ වෙලාවේ. අතේ තිබිලා තියෙනවා. එයාගේ කුඩු පැකට් තිබිලා තියෙනවා. සිවුරේ පාටම. ඉතින් එයා අහු වෙලා තියෙනවා. ඒතර මං කියන්නේ දැන් පොඩි හාමුදුරුවෝ ඊයේ පෙරේදා මම දැක්කා දල්දා පෙරහැර වෙලාවේ පොඩි සාමණේර හාමුදුරු නමක්ව උස්සගෙන යනවා තව වඩාගෙන යනවා තව හාමුදුරු කෙනෙක්. මම සුදුසු දැන් උතෙන්දී අපි කල්පනා කරන්න ඕනේ ඒ වඩාගෙන යන හාමුදුරුවෝ මම හිතන්නේ හොඳම හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. අවුත් නොහොඳ හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන් නේ. අපි දන්නේ නැහැ. ඒතකොට ඒ වගේම තමයි ලෙබ්බෙල ගාවට යන ළමයි. ඒ වගේම තමයි ක්‍රිස්තියානි පූජකරුන් ගාවට යන ළමයි. ඒ වගේම තමයි කෝවිල් වල හින්දු කෝවිල් වල පූසාරිලා ගාවට යන ළමයි. උගන්නන ඒවා තියෙනවා. ළමයින්ගේ පූජාවල් තියෙනවා. ළමයින්ගේ තියෙනවා. දැන් කොටින්ම සමහරලාට අපි හම් වෙනවනේ අපි ඔය තොইল කාර්යොත් ළමයින්ව ඇබියුස් කරලා එහෙම කියලා. දැන් තොইল කාර්යයක් ගෙදරට ගෙනලා තොইলයක් කරනකොට ළමෙක් බාර දෙනකොට අපි චෙක් කරනවද? නෑනේ. නමුත් ඒගොල්ලන්ව චෙක් කරන්න ඕනේ. මේගොල්ලන් ළමෙක් බාර දීලා පූජාවක් කරන තරම් මේක සුසුසුත් ඉන්නවද කියලා. අපි ඉතින් දෙන අන්ධ භක්තිය නිසා ඒවා අපි අතහැරලා දානවා. නමුත් ඒක වැරදි. දැන් මේ හිතන්න එපා මේ ආගමික බුද්ධ ආගම මේ ක්‍රිස්තියානි ආගම ලෙබ්බේ මේවා ඇදලා ගත්තා කියලා. නමුත් හරියට හිතලා බලන්න. ඒගොල්ලන්ට ළමෙක් බාර දෙන්න පුළුවන්ද කියන එක චෙක් කරලා බලන්න ඕනේ කියන එක මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. ඉතින් මෙහෙම. එතකොට ඔය බාරට ගත්ත ළමයි කවදා හම්බෙයිද දෙමාපියන්ට තව ප්‍රශ්නයක් වෙනවා. අම්මා කියාගිවනේ. කියාගිව කියලා ටෙම්පරරි වීසා එකෙන් මේ රටේ ඉන්නේ. ස්කිල් වීසා එක ටෙම්පරරි. එතකොට එයාට මොකද වෙන්නේ? එයාගේ ඊළඟ එක්ස්ටෙන්ෂන් එකේදී මොකද වෙන්නේ? එයාව චාර්ජ් කරලා තියෙනවා නම් එයාව හිරයවලා තියෙනවා නම් එයාට එක්ස්ටෙන්ෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. එයාට වෙනවා ලංකාවට යන්න සමහරලාට එක අර අවුරුදු 5 ළමයා විතරක් අරගෙන යන්න පුළුවන් වෙයි. මෙහි ඉපදිච්ච ළමයා බොහෝ විට එයාට හම්බ වෙන්නේ නැති වෙයි. එහෙම වෙන්න පුළුවන්. දැන් මම තව කතාවක් කියනවා. නයිජීරියන් තාත්තා කෙනෙක් ළමයෙක්ට තරවාට පුරා බෙල්ට් එක ගලවලා එයාගේ බෙල්ට් එක. මොකද ඒ ළමයා මොකද ඉස්කෝලේ වරදක් කළා. ගෙදර ආවම අම්මා කිව්වා. තාත්තා ඇරලා ආපු ගමන් ගත්ත බෙල්ට් එක ගැලෙව්වා. බෙල්ට් එකෙන් ගැහුවා. අවුරුදු 3ක් හිරේ ගියා. අවුරුදු 3ක් තාත්තා හිරේ ගියා. එයාගේ රස්සාවල් ඔක්කොම හැබැයි ඒගොල්ලෝ මේ
නිත්‍ය පුරවැසිකම තියෙන අය බ්‍රිතාන්‍ය ඒ නිසා රට ඩිපෝට් කරේ නෑ. නමුත් එයාව අවුරුදු 3කට හිරේ දැම්මා. ඉතින් මම හිතනවා අවුරුද්දක විතර එළියට එන්න ඇති. ඇබියුස් කරොත් ළමයෙක්ව ළමයින්ට එතන භාර්යාවට කරොත් ස්කිල් මයිග්‍රේෂන් එකේ හිටියට ටෙම්පරරි වීසා නිසා තමන් ආපහු තමන්ගේ රටට යන්න පුළුවන්. ලංකාවට විතර නෙවෙයි ඉන්දියාවට පාකිස්තානට ඔය ආපු ඕන රටකට ඒගොල්ලන්ම යවන්න පුළුවන්. එතකොට අපේ මිතුරෙක්ගේ දරුවෙක් ඉස්කෝලේ ගියාම දවසක ඉස්කෝලේ ගිය දවසක ගුරුවරයෙක් කතා කරලා අහනවා මේ අත මොකද වෙලා තියෙන්නේ මේ දුවගේ කියලා. ටීචර්ගේ මෙහෙ මේ ළඟපාත මට මතක නෑ මොකක්ද උනේ කියලා. මේ පිච්චිලා වගේ තියෙන්නේ කියලා. ඊට මෙයා ඒ වෙලම මෙයා හොඳට ගෙදර ඉඳලා තියෙන ඒ වෙලම කඩාගෙන ඉස්කෝලේට ගිහිල්ලා බලනකොට ළමයාගේ පිටිත් අත මොකද කලින් දවසේ පානපත්තු කරන්න ගිහිල්ලා මේ හඳුන් කූරට අත පිච්චිලා තියෙනවා. ඒක ගුරුවරිය අහනවා මොකද උනේ කියලා. එච්චර කන්සර්න්. එච්චර ඒගොල්ලෝ හදිසියකට උත්තරයක් තිබුණ නැත්තම් සමහරවිට ඒක රිෆර් කරයි පොලිසියට හරි කියන්න බෑ. එහෙම එකක් වුණා. දැන් අම්මලා ඔය කොණ්ඩ පීරනකොට අපේ ටර්කිෂ් දන්න පවුලක අම්මා කොණ්ඩේ පීරනවා දුවගේ. පීරනකොට ඉතින් ළමයි සමහරවිට ඉන්නේ නැහනේ අවුරුදු 12ක විතර කියන්නේ පොඩ්ඩක් ඔළුව මෙහෙම කරනකොට අම්මා කකුලට ගහම පනාවේ. හිටපන් කියලා. අර එහෙම ගහනවනේ. පොඩ්ඩක් කන්න නැතුව හිටහන් කියලා ගහන්නේ. එහෙම ගහනවා. හරි ඉතින් ඉස්කෝලේ ගියා පහුවෙන්ද ප්‍රශ්නයක් නැහැ. පහුවෙන්ද දවල් කෝල් එකක් එනවා. අම්මා වැඩ කරේ මේ ෆාමසි එක. එයාට කෝල් එකක් එනවා ෆාමසියට වහම ඉස්කෝලේට වරෙන් කියලා. මෙයා කඩාගෙන ඉස්කෝලේට යනවා. ගියා යනකොට ටීචර් වෙනම තියන් ඉන්නවා දුවව. මොකද මේ කළා තියෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ අර පනාවෙන් ගහන සුදු ළමයිනේ. ටර්කිෂ් සුදුයිනේ. කකුලට ගහම පාර එහෙමම කකුලේ හිටලා. දැන් දුවත් ටීචර්ට කියලා දෙනවා අම්මා ගැහුවේ පනාවෙන් කියලා. නමුත් ටීචර්ට ඕනකම දැනුණා අම්මගෙන්ම කතාව අහලා මීට පස්සේ මේ විදි දේවල් නොකරන තැනට අම්මව ගන්න. කළා තිබුණා නම් ඊළඟ දවසේ පොලිසියට බාර දෙනවා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. එහෙම තමයි සමහර දේවල් ළමයින්ව එහෙම ගෙවල් වලින් වෙච්ච දේවල් ටීචර්ස්ලා දැක්ක හැටිය ආයෙ මොකොත් නෑ අම්මලා ගන්ටක් කරන්නේ නෑ කෙලින්ම පොලිසියට කියා හිටිනවා. එහෙමයි වෙන්නේ. ඒකම තියෙනවා ඉස්කෝලවල බොක්ස් එකක් සෑඩ් බොක්ස් කියලා. බොහෝ ඉස්කෝලවල තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ ඔය ළමයින්ට Tamanට තියෙන ප්‍රශ්න ලියලා ඒ බොක්ස් එකට දාන්න. ළමයි දානවා එහෙම. ගෙදර ප්‍රශ්න තියෙනවා නම් තාත්තගෙන් කරදර නම් තාත්තයි අම්මයි රණ්ඩු වෙනවා නම් Taman ගෙදර හැපි නැත්තම් සෑඩ් නම් ඒ සෑඩ් බොක්ස් එකට ලියලා දානවා. එහෙම දැම්මහම ඉස්කෝලේට ක්‍රියා නොකර ඉන්න මේ සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ ක්‍රියා කරන්නම් වෙනවා මේ මත. ඉතින් සමහරවිට ඒක පොලිසිය වෙන්න පුළුවන්, සෝෂල් වර්කර්ස්ලා වෙන්න පුළුවන්, කවුන්සිල් එක වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්ටර්වීන් වෙලා මේ ළමයාව බේර ගන්න තමයි එතෙන්දී උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ ළමයාගේ ජීවිතය හරියමක ගෙනියන්න. මේ ළඟදී දවසක් මම දැක්කා මේ චරණ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක්. පිළි ලැජ්ජයි හිතනකොට බලනකොටත් ඒක. ඒ කියන්නේ විදුහල්පති කෙනෙක් කියපු කතාවක් ඒක තියෙන්නේ. ඔහු ඉන්නවා එතන. එයා යනවා ඒ පාසලේ ළමයෙක්ව ඇබියුස් කරන ඒ ළමයෙක්ට ශාරීරික මේ ලිංගික හිංසන කරන මිනිස්සෙක්ව අල්ලන්න මහපාරට තව ඉස්කෝලේ ළමයි දෙන්නෙකුත් එක්ක උසස් පෙළ හදාන ළමයි දෙන්නෙකුත් අරන් ගිහිලා තමයි මෙයා මේක කරන්නේ. ස්ටෝන් බටේකුත් අරන් ගිහිල්ලා එහෙම කළා මෙයා ගිහිල්ලා අර මිනිස්සයා මෙහෙම කළා අල්ලගෙන ගහලා එහෙම ලොකු මේකක්. යුතු වැඩක්ද මේ විදුහල්පතිතුමාට? එක ඒ ළමයි දෙන්නට හදිස්සියවත් අර මිනිස්සයා සාක්කුවෙන් තිබිලා කොහේ හරි හංගගෙන ඉඳලා පීයකින් එහෙම ඇන්නනම් අර ශිෂ්‍යයෝ දෙන්නන් එක්කෙනෙකුට හරි දෙන්නටම හරි අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙන්නේ? එයාට වටින්නේ නැති වැඩක් කළා. එයා ඒක ලොකුවට ඇවිල්ලා ටීවී එකේ කියනවා එච්චර මෝඩ වැඩක් කළා මම මෙහෙම කරා කියලා. ටීවී එකත් මෙයාම උස්සලා තියෙනවා. එංගලන්තේ එහෙම එකක් කළා තිබුණා නම් අද මේ වෙනකොට ප්‍රින්සිපල් ගෙදර ආයෙ වෙන ඉස්කෝලේක උගන්වන්නත් හම්බෙන්නේ නැහැ. එයාට ඔය මොනාරි පොඩි රස්සාවක් කරගෙන තමයි ඉන්න වෙන්නේ. මොකද ඒ වගේ දෙයක් මේ රටක කවදාකවත් පිළිගන්න දෙයක්වත් නෙමෙයි, ඉඩ දෙන්න දෙයක්වත් නෙමෙයි, කෙරෙන දෙයක්වත් නෙමෙයි. විදුහල්පතිතුමා දන්නවා දරුවන් සහ ඌ අතර තියෙන සම්බන්ධය කොයිතරම්ද කියලා. ඒ කියන්නේ ඒ ગેප් එක ඔහු අඳුරනවා. ළමයෙක්ව මේ එන්න අරන් යන්න අරයව අල්ලන්න මෙයාව කියලා එහෙම එකක් කරන්න ඉඩක් නැහැ. මේ විදුහල්පති බය නැතුව ළමයි දෙන්න අරන් ගිහලා මේක කරානේ.
ඉතින් දැන් කෝ ඉතින්දී පොලිසිය අරන් ගියානේ මේ ළමයා මේ මිනිස්සයව අරගෙන ගියා පොලිසියෙන් අල්ලගත්තා ඒ අර ඒ මොන හරි කළා එයාව charge කරන්න නැති. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේක වෙලා තියෙන්නේ. දැන් මොකද මේ විදුහල්පතිතුමාට උනේ? මුකුත් උන්නේ නැහැ. එයා නීතිය තමන්ගේ අතට අරගෙන නීතිය තමන්ගේ අතට ගන්න පුළුවන් කියලා ශිෂ්‍යයන්ටත් පෙන්නලා එහෙම කරපු ලොකු වැරදක් කරපු කෙනෙක්නේ. කෝ ළමහා කාන්තා කාර්යාංශය මේ ළමයි දෙන්නගේ සුබසාධනේ කවුද බලන්නේ එතෙන්දී? මොනවා හරි වුණා නම් දෙමාපියන්ට වක් කියන්නේ කවුද? ඒ ළමයිගේ ජීවිත පිළිබඳව. එහෙම එකක් නැහැ. එතරයි තියෙන්නේ. ඕවා හදන්නම ඕනේ. හදන්නම ඕනේ. තමන්ගේ තියෙන කාර්යභාරයෙන් එළියට ගිහිල්ලා වැඩ කරනවා නම් එතන තියෙන ලොකු වරදක්. ඉතින් එතන තියෙන විදුහල්පතිතුමාගේ ලොකු මෝඩකමක් ඇත්තටම. ලොකු මෝඩකමකින් එයා කාර්ය ලොකු වීරියක් හැටියට උස්සලා තියන්න හැදුවට එයා වීරියක් නෙමෙයි. එයා එක්තරා විදිහක මෝඩ වැඩක් කරපු කෙනෙක්. ඉතින් කියන්නේ ජීවිත අනතුරේ දාපු කෙනෙක් එයා. එතකොට දැන් අර මං කියපු DBS එක ආපහු මං කියන්නම් ඒක කරන්නම ඕනේ දෙයක් හැටියට මම හිතනවා අපේ රජයෙන් ළමා කාන්තා කාර්යාංශයෙන් ළමා කාන්තා කාර්යාංශයෙන් ඒක ඉදිරිපත් කරાવી කියලා චෙක් කරන්න මේ ළමයි එක්ක වැඩ කරන්න පුළුවන් ළමයින්ට උගන්වන්න පුළුවන් ළමයි තියාගන්න පුළුවන් මේගොල්ලෝ සුසුකම් තියෙන ඒගොල්ලෝ. මොකද අපරාධකාරයෝ කියලා මහාන වෙන්න පුළුවන්නේ. අපරාධකාරයෝ කියලා පූජකයෝ වෙන්න පුළුවන්නේ. කවුරුත් දන්නේ නැහනේ. දැන් පූජකයෝ අපරාධකාරයෝ වෙන්නේ. දැන් හාමුදුරුවෝ අපරාධකාරයෝ වෙන්නේ. හාමුදුරුවෝ මිනිමල්ලා තියෙන්නේ. හාමුදුරුවෝ දූෂණය කරලා තියෙන්නේ. ඒවා තියෙනවනේ. ලංකාවේ විතර නෙමෙයි. මෙහෙත් ඉන්නවා ළමයි දූෂණය කරපු හාමුදුරුවෝ කෙනෙක් හිරේ ගිහිල්ලා. හරි? තාමත් සිවුරේ ඉන්නේ. හරිද එතකොට ඒක? එතනයි තියෙන්නේ. තාමත් එයාට තහනම් කරලා තියෙනවා ළමයි එක්ක හැසිරෙන්න. නමුත් ළමයි හැසිරෙනවා. ළමයි දන්නේ නැතුව. අලුතෙන් එන දෙමාපියෝ දන්නේ නැහැ සමහර තත්ත්වවල. ඒකයි කියන්නේ. ඒවා ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඉතින් මගේ අවවාදය දරුවන් ගැන අවබෝධයෙන් හරි විදිහට ජීවත් වෙන්න. මොකද දරුවන්ට තමන් අකටයුත්තක් කරලා ඒක වුණොත් තමන්ගේ අනාගතයටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මේ රටේ දරුවන්ටත් ප්‍රශ්නයක් වෙනවා. ඇත්ත වශයෙන්ම දරුවන්ගේ සුබ සාධනය තමන් විසින් තමන්ම හදාගන්න ක්‍රමවේදයක් තමයි මේ තියෙන්නේ. නීති රීතියක් නෑ ඒකට. එංගලන්තේ හුඟ දේවල්ට නීති තියෙනවනේ. මේකට නීති නෑ. එඳ පරිස්සමින් කටයුතු කරන්න. ළමයි ගැන බලන්න හරියට ළමයින්ව තනියෙන් තියලා යන්න හදන්න එපා. ළමයින්ව තනියෙන් තියනවනේ ඒකට ක්‍රමවේද සලස්සන්න. වයස හරි ගියාට පස්සෙත් එයාව තියනවනම් ඒකටත් හරි ක්‍රමවේදයක් හදලා එයාගෙත් බය නැති කරලා තමන් එයාත් තමනුත් කම්ෆර්ටබල් වෙන තත්යකට ගෙනල්ලා මිසක් ඒක කරන්න යන්න එපා. ඉතින් දැනට මෙච්චරයි. අපි මට හමුවෙමු.